හෙළ සිනමාවේ නිලි රැජින මාලනී පොන්සේකා ඊයේ රාත්‍රියේදී මිය යන්නේ පිළිකාවක් හේතුවෙනුයි. අධි බලැති ආලෝක කිරණවලට නිරාවරණය වී වැඩි කාලයක් රංගන ජීවිතය ගත කිරීම නිසා ඇය මේ ආකාරයෙන් පිළිකාවකට ගොදුරු වූ බවයි පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණේ. මේ පිළිකා රෝගයට ඇය දිගින් දිගටම ප්‍රතිකාර අරගෙන යම්තාක් දුරකට සුව මට්ටමකට හැරමින් පැවතුණා. නමුත් පසුගිය වසර කිහිපය පුරාවට ඇය නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබා නොගත් බවයි ඇතැම් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණේ. කොහොම වුණත් නිසි ආකාරයෙන් ප්‍රතිකාර නොලැබ ගැනීම නිසා තරමක් අසාධ්‍ය මට්ටමට ඇයපත් වුණේ මීට මාස කිහිපයකට පෙරයි. දිගින් දිගටම ප්‍රතිකාර ගත්තත් මාල්නී ෆොන්සේකාගේ ශරීරයේ පිළිකාව වර්ධනය වීම නිසා ඇයට තවදුරටත් ජීවිතය රැකගැනීමේ අවස්ථාව අහිමි වුණා. මීට වසර ගණනාවකට පෙර සිංහල සිනමාවට එකතු වුණු ඇය සිංහල සිනමාවට එක් කළේ රිදී රේඛාවක්. බොහෝ චිත්‍රපටවල ඇයගේ රංගනය ආසියානු මට්ටමින් ඇගයීමට ලක් වුණේ ලංකාවේ කිසිම නිළියකට එවැනි උසස් සිනමා නිර්මාණවලට එකතු වීමේ අවස්ථාව අහිමි කරවමිනුයි. දශක ගණනක් පුරාවට සිංහල සිනමාවේ දක්ෂ නළුවන් සමග පෙම්වතියගේ චරිතය රඟපාපු මේ අසහාය නිළිය මේ විදිහට අවසන් ගමන් යන්නේ ඊටාම ඛේදජනක ආකාරයටයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයටත් 2010 වසරේදී එකතු වුණු ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසත් සේවය කර තිබෙනවා. කොහොම වුණත් ඇයගේ රසිකාවියන්ට ඊටාම දුක්බර පුවතක් එක් කරමින් ඊයේ රාත්‍රියේදී ඇය මිය යන්නේ ඇය ඊටාම ආදරය කරපු ඇයගේ මෙහෙකාරියත් සමග වචන කිහිපයක් කතා බහ කරමිනුයි. වසර ගණනාවක් පුරාවට ඇයව රැකබලාගත් ඇය පවසන්නේ ඊටාම සතුටු මුහුණින් යුතුව ඇය තමන්ගේ අවසන් ගමන් ගිය බවයි. ඉතින් ඔබටත් මෙවැනි ප්‍රවෘත්ති දැනගන්න වැද්දකොම් YouTube නාලිකාව මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්.